හායි හැමෝටම ඔන්න මං අද ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලටත් විභාගයක් ලං වෙනකොට පාඩම් වැඩ ගොඩ ගහනකොට ලොකු පීඩනයක් දැනෙනවද? අයියෝ මට මේක පාඩම් කරගන්න බැරි වෙයිද? විභාගෙට මොනව වෙයිද කියලා හිතලා ඔයා ගොඩාක් බය වෙනවද? ඉතින් අද මං කියන්න යන්නේ අන්න ඒ පීඩනය. එහෙම නැත්නම් අපි ඒකට ස්ට්‍රෙස් එක කියලා කියනවා. අන්නේ ස්ට්‍රෙස් එක කොහොමද පාලනය කරගෙන අපේ ඉගෙන ගන්න වැඩ ටික කරන්න කියලා. ඉතින් මේ ස්ට්‍රෙස් කියන එක අපිට තියෙන්න ඕනේ. මේ ස්ට්‍රෙස් කියන එක අපිට තියෙන හින්දා තමයි අපිට විභාගයක් උනන්දුවෙන් පාඩම් කරලා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ ස්ට්‍රෙස් එක අපිට ඕනවට වඩා දැනෙන්න ගත්තොත් ඒක අපේ වැඩවලට ලොකු බාධාවක්. අන්න ඒ හින්දා ඒ ස්ට්‍රෙස් එක අපිට බලපෑමක් නැති වෙන්න අපි පාලනය කරගන්න ඕනේ. පළවෙනියට වැදගත්ම දේ තමයි ටයිම් මැනේජ්මන්ට්. අපිට වැඩ කොට ගහන්නේ අපි හරියට කාලය කළමනාකරණය කරගත්තේ නැති වුණාම. ඒ හින්දා අපි ඉස්සෙල්ලම අපේ කාලය හරියට කළමනාකරණය කරගන්න ඕනේ. මං කාල කළමනාකරණය කරද්දි වැදගත් වෙන කරුණු ටික ඔයාලට කලින් වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් ඒකේ ලින්ක් එකත් මේකේ පහලින් තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි ටයිඩි බෑග්ග්‍රවුන්ඩ්. ඒ කිව්වේ අපි ඉගෙන ගන්න වටපිටාව පිළිවෙලකට තියාගන්න ඕනේ. එතකොට අපේ හිත සංසුන් වෙලා අපේ හිතත් පිළිවෙලක් වෙනවා. එතකොට අපිට ඉගෙන ගන්නදී එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි do a hobby. ඒ කිව්වේ අපි මොකක් හරි පුංචි විනෝදාංශයක් කරන්න ඕනේ. අපි පාඩම් වැඩ කරද්දී විවේක කාල ගන්නවනේ. අන්නේ විවේක කාලෙදී අපේ හිතට සංසුන්කමක් ලබා දෙන, අපේ හිත සැහැල්ලු කරන, අපේ පීඩනය අඩු කරන්න පුළුවන් පුංචි විනෝදාංශයක් අපිට කරන්න පුළුවන්. ඔයාලට එක එක විනෝදාංශ ඇති. මල් වවන්න පුළුවන්, අපිට සින්දු අහන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට සින්දු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්, අපිට කතන්දර ලියන්න පුළුවන්, ටිකක් එළියේ කොහේ හරි ඇවිදින්න පුළුවන්. මේ වගේ ඔයාලගේ හිතට සතුටක් ලැබෙන ඕනම විනෝදාංශයක් ඔයාලට කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලගේ හිත සංසුන් වෙනවා. ඔයාලගේ පීඩනය අඩු වෙනවා. Stay with nature. ඒ කිව්වේ අපි දිගටම පොත දිහා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි පරිගණක තිරයක් දිහා හරි ෆෝන් එකක් දිහා හරි බලාගෙන ඉන්නවා අපි පාඩම් වැඩවලදී සමහර වෙලාවට. ඒකත් අපිට ස්ට්‍රෙස් වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයාට පුළුවන් පුංචි විවේකයක් අරගෙන ඔයාගේ අවට වටපිටාවේ තියෙන ගස් කොළන් දිහා බලන්න. එහෙම නැත්නම් ඔයාගේ වටපිටාවේ තියෙන ඔයාගේ සුරතල් සතුන් එක්ක කාලය ගත කරන්න. මේ වගේ සුබහදාමත් එක්ක ඔයාට පුංචි වෙලාවක් ගත කරනකොට ඔයාගේ හිත සැහැල්ලු වෙනවා. Talk with friends. ඔයාලට යාළුවෝ ගොඩක් ඉන්නවනම් ඔයාලට පුළුවන් ඔයාගේ විවේක වේලාවන් වලදී ඔයාගේ යාළුවෝ එක්ක කතා කරන්න. ඔයා විශ්වවිද්‍යාලයක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ළඟ ඉන්න යාළුවොත් එක්ක කතා කරන්න. ඔයාගේ අදහස් බෙදා ගන්න. ඒකෙනුත් ඔයාගේ පීඩනය අඩු වෙනවා. healthy food. මේක ගොඩාක් වැදගත්. ඔයාලා ගොඩක් වෙලාවට කරන්නේ පාඩම් කරද්දී ඔයාලගේ කෑම වේල් මග අරින එකනේ. හැබැයි ඒකත් ඔයාලට ස්ට්‍රෙස් වැඩි වෙන්න හේතුවක්. ඔයාලට මේකෙන් ගෑස්ටික් වගේ ලෙඩ වුණත් හැදෙන්න පුළුවන්. ඒක ඔයාලගේ ස්ට්‍රෙස් එක තවත් වැඩි වෙනවා. අන්න ඒ නිසා ඔයාලා පාඩම් කරනවා වගේම ඔයාලගේ කෑම වේල් ටික හරියට වෙලාවට වගේම පෝෂ්‍යදායී විදිහට ලබා ගන්නත් අමතක කරන්න එපා. healthy sleep. මේකත් ගොඩක් වැදගත්. ඔයාලා ගොඩක් වෙලාවට පාඩම් කරද්දී ගොඩාක් නිදි මරාගෙන හරියට ඔයාලගේ නිින්ද ලබා ගන්නේ නැතුව පාඩම් කරනවා. හැබැයි ඔයාලට මම මෙමරි ටිප්ස් වීඩියෝ එකෙත් කිව්වා අපේ මතකයේ කියන ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ අපි නිදා ගන්න වෙලාවට. ඒ නිසා අනිවාර්යෙන්ම නිශ්චිත වේලාවක් සුව නිින්දක් ලබා ගන්න එක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඔයා හරියට නිදාගත්තේ නැත්නම් ඒකත් ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි කරනවා. අඩුම පැය 6ක්වත් ඔයා ඔයාගේ නිින්ද ලබා ගන්න ඕනේ. ඒකෙන් ඔයාගේ ශරීරයටත් මනසටත් ලොකු විවේකයක් ලැබෙනවා. ඒකෙන් ඔයාගේ ස්ට්‍රෙස් එක ගොඩාක් අඩු කරනවා. Don't compare. ඒ කිව්ව මොකද්ද?
ඔයාලගේ ස්ට්‍රෙස් එක වැඩි වෙන තව දෙයක් තමයි ඔයාලා ඔයාලව ඔයාලගේ අනිත් යාළුවොත් එක්ක සංසන්දනය කරනවා. ඔයාලගේ යාළුවා ඔයාට වඩා ගොඩාක් ලකුණු අරගෙන ඔයා වෙනදට වඩා ලකුණු ගත්තත් ඔයාගේ යාළුවට වඩා ලකුණු අඩුයි නම් ඔයාට ස්ට්‍රෙස් එක වැඩි වෙන්න ඒක හේතුවක් වෙනවා. හැබැයි ඔයා කරන්න ඕනේ තව කෙනෙක් එක්ක ආව සංසන්දනය කරන එක නෙමෙයි. ඔයා එක්කමයි ආව සංසන්දනය කරන්න ඕනේ. ඔයා කලින්ට වඩා ලකුණු ගත්තනම් ඔයා සතුටු වෙන්න ඕනේ. ඒ හින්දා ඔයා තව කාත් එක්කවත් ආව සංසන්දනය කරන්න යන්න එපා. Live in the moment. ඔයා ඕනවට වඩා අතීතය ගැන හරි එහෙම නැත්නම් ඕනවට වඩා අනාගතය ගැන හරි හිතන්න ගත්තොත් ඒකත් ඔයාගේ ස්ට්‍රෙස් එක වැඩි කරනවා. ඔයා අනාගතේ ප්ලෑන් කරන්න ඕනේ තමයි. හැබැයි ඒ ගැන ඕනවට වඩා හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔයාට ස්ට්‍රෙස් එකක් දැනෙනව නම් ඔයා අනිවාර්යයෙන්ම මේ මොහොත ගැනම හිතන්න. ඉස්මයි. මේක ඔයාලට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. මේකට ඔයාලට පුංචි මුදලක්වත් වැය වෙන්නේ නැහැ. ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් දැනෙන වෙලාවට චුට්ටක් hina වෙලා බලන්නකො. ඒකෙන් ඔයාලගේ ස්ට්‍රෙස් එක ටිකක් අඩු කරනවා. ඒකට හේතුව තමයි ඔයාලා hina වෙනකොට ඔයාලගේ සතුටු හෝමෝන වැඩ කරන්න ගන්නවා. අන්න ඒ නිසා ඔයාලට ස්ට්‍රෙස් දැනෙන වෙලාවට hina වෙන්න බලන්න. මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට ස්ට්‍රෙස් එක පාලනය කරන්න පුළුවන්. ඉතින් ඔයාලා පාඩම් වැඩ කරද්දි ඔයාලගේ ශරීර සෞඛ්‍යයත් මානසික සෞඛ්‍යයත් ගැන හොඳට හිතලා ඔයාලගේ පාඩම් වැඩ කරොත් ඔයාලට ඔයාලගේ සාර්ථකත්වයට සතුටින් ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාට පාඩම් කරද්දී ලොකුම ප්‍රශ්න මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.